තාපොඩ උස්සන්න. නෑ උස් පහත් කර. ඉතින් මෙන්න අවසාන බිරියානි පේස්ට් එක එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ තක්කාලි ටිකක් දාන්න. ඊට පස්සේ මේකට කර්ඩ් එකතු කරන්න. Hi, welcome back to my YouTube channel. ගොඩ දවසකින් මම ආවා කුස්සියට. කෑමක් හදන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ බිරියානිකට ඔයාලට කන්න කැමති ආස හාල් జాතියක් අරගෙන ඒක සෝදලා ඒක ඉතින් තියාගන්න. මම රයිස් කුකර් එකේ තියාගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය බිත්තර ගාන අරගෙන බිත්තර ගන්නව නම් බිත්තර ගන්න. එහෙම නැත්නම් මේකට අන්නාසි යූස් කරනවා නම් ඔයගොල්ලන්ට අන්නාසි ගන්නත් පුළුවන්. මම බලපු වීඩියෝ එකේ ඒගොල්ලෝ අන්නාසි ගත්තේ බිත්තර ගත්තේ නැහැ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණයට තක්කාලි, සුදු ලුණු, රම්පේ, කරපිංච ටික ගන්න. ඊට පස්සේ ඒ ටික කපා ගන්න. මේකට තව ගන්න පුළුවන් නට්ස් වර්ග, ඊට පස්සේ මිදි ඒ වගේ දේවල් ගන්නත් පුළුවන්. ඊට කලින් ලුණු ටිකක් වෙනම අරගෙන ලුණු ටික අරගෙන බැදලා ඒ ටිකක් දාලා කජුත් ඒ වගේ ඒවත් බැදලා ඒවත් දාලා මේකට දාගන්න පුළුවන්. හැබැයි මම එහෙම කරේ නැහැ. මොකද මං ආස නැහැ මිදි වගේ එහෙම බත් එකේ හැපෙනවට මං ආස නැහැ. ඒ විදියට ඉතින් ඉස්සෙල්ලාම ওই ටික කපා ගන්න ඕනේ. කපාගෙන වෙන තියාගන්න. ඊට පස්සේ ඒකට අපි ගන්නේ මම ගත්තේ බිරියානි පේස්ට් එක. ඒක තමයි ඔය තියෙන්නේ. පොල් තෙල් චුට්ටක් ඒ වගේ තමයි ඕන වෙන්නේ. ඉතින් ඊට පස්සේ බතත් ගානට තැම්බිලා තිබ්බා. හොඳටම බෙරි වෙන තඹ ගන්න එපා. ඊට පස්සේ චිකන් ටික මම සාමාන්‍යයෙන් චිකන් හදනවා නම් මොනව කරත් චිකන් වලට මං තම්බල තමයි ගන්න. ඒකේ අර තියෙන මේව ටික අයින් වෙන නිසා. ඊට පස්සේ අපි තෙලට දාගන්න සුදු ලුණු ටික දාගෙන ඊට පස්සේ රම්පේ කරපිංච ලුණු ටික හොඳට දාගෙන ඒක බැද ගන්න ඕනේ. රත්තරන් පාට වෙනකන් ඕගොල්ලන්ට තේරෙනවනේ බෙද ගන්න ඕනි ප්‍රමාණය. ඒ ප්‍රමාණයට බෙද ගන්න ඕනේ. ඔයාලා අර ලුණු ඒව මේව පාවිච්චි කරනවා දාන්න ඒක කලින් බෙදලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය ලෝලුවකට දාන කුළු බඩු ටික ඔක්කොම දාන්න. කෑලි මිරිස්, ගම් මිරිස් 3-5 කහ ඒ ටික. ඊට පස්සේ ඕකට බිරියානි පේස්ට් එක දාලා තක්කාලි ටික පස්සේ ඇඩ් කරගන්න. ඊට පස්සේ කර්ඩ් ටික ඔයාලට යෝගට් පාන්න පුළුවන්, කර්ඩ් යූස් කරන්නත් පුළුවන්. ওই දෙක එකක්. මම යෝගට් කෝප්පෙන් හැන්ද ප්‍රමාණයක් තමයි ඉතුරු කරගත්තේ. ඊට පස්සේ අනිත් ඔක්කොම දැම්මා. ඊට පස්සේ ওই චිකන් ටික දාලා හොඳට වහලා තියන්න. වතුර ටිකක් දාන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් දාන්න. පොල් කිරි දානවා නම් ඔයගොල්ලන්ට පොල් කිරි දාන්නත් පුළුවන්. දාගෙන තියාගන්න. ඉතින් ඒක පැහැෙනකන් අපි පොඩි චැට් එකක් දාමු. ඔයාලා දන්නවනේ උයන වැඩේ කියන්නේ මම ආසම නැති වැඩක්. හැබැයි ඉතින් ඔය කාගේ හරි රෙසිපි එකක් දැක්කොත් හරි මොන හරි හිතුනොත් මම ඉතින් try කරලා බලනවා. රස වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් මම try කරලා බලුවා. මේ රෙසිපි එක මම බලාගත්තේ අයියගේ නංගි කරන vlog එකක්. ඔයගොල්ලෝ දන්නවා ඇති දිල්කි අක්කගේ vlog එකෙන් බලාගෙන එයාලත් වෙන රෙසිපි එකක් බලන් තමයි හදන්නේ. හැබැයි දිල්කි අක්ක නෙමෙයි මේක හදන්නේ. එයා අයියා. ඉතින් මම සමහරු ඉන්නවා උයන්න ආසයි ඉන්නවා. සමහරු ඉන්නවා උයන්න ආස නැති අය ඉන්නවා. මම උයන්න ආස නැති කෙනෙක්. ඒනොත් මම දන්නවා මට ඉස්සරහට ඉතින් උයන්න වෙනවා. හදිසියක් වුණොත් මොනවා අවශ්‍යතාවයක් වුණොත් මට උයන්න පුළුවන්. එහෙම නැතු උයන්නේ නැහැ. අද මං උයන්නෙත් නැහැ. මොකද මට මේ රෙසිපි එක හදන්න ඕනි කම තිබුණා කොහොමවත්. මම මේක රැට හදන්න කියලා තමයි හිතන් හිටියේ. අනිත් එක මේ දවස්වල මම පොඩි ඩයට් එකක යන ගමන් ඉන්නේ. මේක ඉතින් කන්න බෑ. ලොකුවට කන්න බෑ. ඉතින් බොබ චුට්ටක් තමයි කන්න වෙන්නේ. අනිත් එක මේ දවස්වල මේ කතරගම් පටන් ගන්නවා මේ 26. එතකොට සාමාන්‍යයෙන් කතරගම් පටන් ගන්නකොට මේ යවට ඉන්න හැමෝම ගෙවල් අර අලුත් අවුරුද්දට වගේ ගෙවල් සෝදලා මේව කරලා පහන් තියන ගන්න. ඉතින් අපි අම්මත් එහෙම ගෙවල් අස් කරන ගමන් ඉන්නේ. පිස්සන් කොටෝ වගේ මේ ගෙදර අස් කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ අස් කරන ගමන් අද මට ලන්ච් එක හදන්න කියලා කිව්වා. එතකොට මට මතක් වුණා මේක හැදුවා නම් හරි කියලා.
හරිම රස රෙසිපි එකක්. හරිම පොඩි වෙලාවක් තමයි මටත් කියේ බිරියානි එක හදන්න. ඉතින් ඉච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ පේනවනේ. මේ අපේ පරණ ගෙදර. ඒක ඉතින් කරන්න පුළුවන් හැඩි වැඩ සේරම කරලා තියෙනවා. මේ මල් ගිහලා බලමු අරකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක හරියට පැහිලා ඒ ටික උනාට පස්සේ ඕගොල්ලෝ බත හොඳට කූරු ගා ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ බත් වෙනමම හට්ටියක් අරගෙන ඒක ඔයාලා බත් ඉස්සෙල්ලාම බත් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට අර අපි හදාගත්ත චිකන් ටිකක් දානවා. ඊට පස්සේ ආයෙත් බත් ටිකක් දාගෙන ඒ වගේ ලේයර් විදියට හදාගන්න. ඔය මම කරන්නේ වෙනම මේකට අරගෙන බත් ටික දාලා ඊට පස්සේ ඒකට උඩින් ග්‍රේවි එක දාලා ආයෙත් බත් දාලා එහෙම විදිහට මම තට්ටු 3ක් විදිහට හදාගත්තා. ලේයර්ස් 3ක් විදිහට හදාගත්තා. ඒ විදිහට හදාගන්න දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අරම දාගෙන කන්නත් පුළුවන් කියලා. ඉතින් ඊට වැඩිය මම ওই දෙවිදිහටම කාලා බැලුවා. ඔයක තමයි හරිම රස ග්‍රේවි එක හොඳට අර ඉස්මත් එක්ක කොටස දාගන්න. ඊට පස්සේ බිත්තර මම බිත්තර ගත්ත ටිකක් බැදගත්තා. ඉස්සෝ නම් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් ගෙදර තිබිච්ච හින්දා ඒකත් බැදගත්තා. මගේ වෙලාවට ගෑස් එකත් ඉවරුණා. ඊට පස්සේ අන්තිම ටික කරගන්න ඕනේ මට ලිප පත්තු කරගෙන. ඊට පස්සේ ওই විදියට තට්ටු දාගත්තට පස්සේ ඒකට වතුර චුට්ටක් දාලා ගොඩක් නෙමෙයි චුට්ටක් දාලා ආයෙත් වහලා පුළුවන් නම් ඔයාලා ගෑස් එකේ හරි ලිපේ හරි තියලා තියන්න. මම ලිපේ ටිකක් තිබ්බා. ගොඩක් වෙලා ලිපේ තිබ්බේ නැහැ. මොකද ඒක කර වෙන ගත්තොත් කියලා මට බය හින්දා. ඊට පස්සේ පොඩ්ඩක් හොඳටම නෙමෙයි පොඩ්ඩක් කවලම් කරගන්න. ඊට පස්සේ කවලම් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඉතින් තියෙනවා. අර හොඳටම කහ පාට වෙන්න දෙන්න එපා. හොඳටම මේව කරන්න එපා. එතකොට නිකන් හරි කියන්නේ ආස නැති විදිහක් වෙනවා. පොඩ්ඩක් විතරක් උඩින් කවලම් කරගන්න. ටඩා! එහෙනම් ඉතින් මම ගිහලා එන්නම්. අර vlog එකකින් හම්බෙමු. මෙච්චර ලබලන් හිටපුවාට thank you. bye සන්නයි. உன்னினவில் வாழ்ந்திடுவேன தீராத துயரத்தில் நானும்